සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම අද සාකච්ඡා කරන්න බලන්නේ අපේ ජීවිතය කොහොමද අරමුණක් කරා නිශ්චිත අරමුණක් කරා ගමන් කරන්න අරන් යන්නේ කොහොමද? නැත්නම් ගමන් කරවන්නේ කොහොමද අපේ ජීවිතේ? පළමුවෙන්ම අපි මම විසින්ම මගේ ජීවිතය පිළිබඳ නිශ්චිත අරමුණකට යන්න මමම හදාගත යුතුයි. එහෙම නැතුව වෙන කෙනෙකුගේ උදව් ඇතුව වෙන කෙනෙකුගේ අරමුණකට අතුව මගේ ජීවිතය මට ගෙනියන්න බැහැ කියන එක පිළිබඳව හැම කෙනෙක්ම සිතන්න වෙනවා. එහෙම වුණාම තමයි ජීවිතය හරියම අරමුණකට අරන් යන්න පුළුවන් වෙන්නේ. ඒකට තමන්ගේ ප්‍රධාන වශයෙන්ම මේ මානස කියන එක මුලින්ම තමන් මොකද්ද කියන එක හඳුනා ගන්න වෙනවා. ඒ හඳුනාගත්තාම තමයි ඒ අරමුණට යන්න පුළුවන් වෙන්නේ. නිශ්චිත අරමුණට තමන්ගේ අරමුණට යන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් පාසලක ඉගෙන ගන්න ළමයෙකුගේ අරමුණ වෙන්නේ ਉਹ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශ්වවිද්‍යාලයට යෑම. ඒ තුලින් ඊට පස්සේ යහපත් පුරවැසියෙක් ලෙස සමාජයට දායක වීම, ඒ වගේම විවිධ ආයතනවල වැඩ කිරීමට හැකියාව ලැබීම, තමන්ගේ වෘත්තියක් විසින් වැඩ කිරීමට අවශ්‍ය පියවරට පාතබන්න තමන් නිශ්චිත අරමුණක් කරා යන්න දරුවෙක් විදිහට දරුවෙකුගේ මනස හැදිලා තියෙන්න ඕනේ. ඒ වගේම හැම පුද්ගලයෙකුටම මේ අරමුණ කරා යන්න තමන් ඒ අරමුණ මොකක්ද කියන එක හඳුනාගෙන ඊතලයේ විදින්නාසේ ගමන් කරන්න තමන් හිතා ගන්න වෙනවා. ඒකට ප්‍රධාන වශයෙන්ම අපේ මේ ජීවන චක්‍රය ගත්තාම අපි ජීවත් වෙන ඒ රාමුව ගත්තාම මේක චක්‍රයක්. මේක රවුමක්. මේක කොතනින් පටන් ගත්තත් ඒ ගමන අනිවාර්යයෙන්ම සම්පූර්ණ වෙනවා. කොහෙන් හරි අපි ආරම්භ කිරීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් අපි දවසේ අපි ජීවිතය ආරම්භ කරනකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් නිදාගෙන ඉඳලා උදෑසන නැගිටින වෙලාව, අවදි වෙන වෙලාව ගත්තාම අපි සාමාන්‍යයෙන් අපි ඇඳක නිදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි බිමක පැදුරක් කියලාගෙන නිදා ගන්න පුළුවන්. ඒ අපේ තියෙන මේ පහසුකම් මත අපි එහෙම කරන්න පුළුවන්. සමහර අය net එකක් දාගෙන නිදා ගන්න පුළුවන්, බෙඩ් ෂීට් එකක නිදා ගන්න පුළුවන් ඇඳක දාලා. සමහර අයට එහෙම නැහැ, මදුරු දඟරයක් හරි පත්තු කරගෙන තමන් මදුරුවන්ගෙන් කන හින්දා ඒ වගේ එහෙම නැත්නම් විවිධ ක්‍රමවේද අපි හඳුනාගෙන ඒ විදිහට අපි රැය පහන් කරනවා, නිදා ගන්නවා. අපි එතන ප්‍රධාන වශයෙන් අපි ඇහැරිලා උදෑසන ජීවිතය ආරම්භ කිරීම එක මොහොතක් අර සර්කිල් එකේ නැත්නම් රවුමක එතන අපි ආරම්භයක් විදිහට ගත්තොත් අපි මුලින්ම කරන්න ඕනේ නිදාගත්තට පස්සේ අපි ඇඳක නිදා ගන්නවා නම් ඇඳේ අපි ඒ ඇතිරිල්ල හොඳට හදන්න ඕනේ. අපි ඒක ලස්සනට අපි ඇඳ හදා ගන්න අපි නැගිටපු වෙලාවේ. ඊට පස්සේ අපි ප්‍රධාන වශයෙන්ම අපි කාමරයක ඉන්නවා නම් ඒ කාමරේ අපි අතුපතු ගාගෙන ඊට පස්සේ ඒක සාමාන්‍ය විදිහට ගෙදර කට්ටියත් එක්ක සහයෝගයෙන් ඊට පස්සේ අපි ගෙවල් ටික පිරිසිදු කරගන්න ක්‍රමවේදයක් අපි ගාව තියෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍ය දෛනිකව දත කට්ට පැදලා මුව සෝදගෙන අපි ජීවිතයට මුහුණ දෙනවා. අපි බුදුන් වදින බෞද්ධයෝ නම් බුදුන් වදිනවා. අපි වෙන ආගම් අය නම් ක්‍රිස්තියානි නම් මුස්ලිම් නම් විවිධ ආගම් වල අය විවිධ ආගමික ක්‍රියාකාරකම් දෙයට කරන්න වෙනවා අපිට. ඒක හොඳ ක්‍රියාකාරමක් විදිහට අපිට දකින්නට පුළුවන්. ඒක අපේ ජීවිතයේ ආරම්භක ස්වභාවය. අපි රැකියාවට යනවා නම් අපි මේ විදිහට අපිට ඒ රැකියාව සඳහා අවශ්‍ය ඒ ගෙදර දොරේ කරන ඒ වැඩපිළිවෙල, එහෙම නැත්නම් අපි බෝඩිමක ඉන්නවා නම් ඒ හැම ඕනම තැනක අපේ ජීවිතයේ විදිහට ආරම්භ කරලා අපේ රැකියාවන් වලට අපිට යන්න පුළුවන්. ගොවිතැන් කරන කෙනෙකුට ගොවිතැනට යන්න පුළුවන්. වෘත්තීය වශයෙන් රජයේ සේවය කරන එතනට අපිට යන්න පුළුවන්. ඔෆිස් එකකට, පාසලකට, ඔය වගේ ඕනම තැනකට අපිට මේ විදිහට ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම අපි දෙමව්පියෝ
විදිහට දරුවෝ විදිහට අපි දැක්කාම අපි වැඩි හිටියන්ට කතා බහ කරලා දෙමව්පියන්ට කතා බහ කරලා වැඳලා අපි මේ ගමන ආරම්භ කරනවා නම් ඊටාත්ම වැදගත් විදිහට අපේ ජීවිතයේ ආරම්භක අවස්ථාවක් විදිහට මේ අවස්ථාව දකින්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍ය විදිහට අපි ඊට පස්සේ ක්‍රියාකාරකම් කරන විට දැන් අපි සාමාන්‍ය ජීවිතයේ අපි ක්‍රියාකාරකම් තමයි මුලින්ම අපි සිද්ධ කරන ඕනම දෙයක ක්‍රියාකාරකම්. ඊට පස්සේ දැන් අපි රැකියාවක වෘත්තියක යෙදෙනවා නම් අපි ක්‍රියාකාරකම තුළ අපි විසින් මානසින්ම හිතන්න ඕන තව කෙනෙකුට අපි හිංසා පීඩා නොකරමින් ජීවත් වෙන්න ක්‍රමවේද අපි විසින් හදා ගන්න ඕන. ඒක ප්‍රධාන වශයෙන් මම හිතනවා ඒක තමයි විය යුත්තේ. තව කෙනෙකුට පීඩාවක් වෙන්නේ නැති විදිහ දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි ගුරු වෘත්තිය ගත්තොත් එහෙම අපි තව කෙනෙකුට පීඩාවක් නොදෙන විදිහට තව ඒ රාජකාරිය හරියටම අපි ඉෂ්ට සිද්ධ කරන්නට වෙනවා. දැන් ප්‍රධාන වශයෙන්ම ගත්තොත් මේ ජීවිතය තුළ අපි හිතන්න ඕනේ මේ සමාජය තුළ අපි ගුරුවරයෙක් විදිහට අපි ගන්නනවා නම් දරුවන්ට අපි කියලා දෙන්න ඕනේ මේ ලෝකේ හැම කෙනෙක්ම කුගේ ජීවිත කියන එක හරි වටිනවා. මේ හැම මේ මිනිස්සුගේ සත්‍යයන්ගේ පක්ෂියන්ගේ මේ ජීවිත කියනවා හරි වටිනවා කියන එක පිළිබඳව අපි මනසින් හිතන්න ඕනේ. ඒක අපි උපදෙස් දෙන්න ඕනේ. ඒ වගේම අපි පිළිපදින්න ඕනේ. ප්‍රධාන වශයෙන් අපි විසින් මේක පිළිපැදලා කටයුතු කරන්න ඕනේ. ඒ නිසා එන්නේ එහෙම කටයුතු කරපුවාම අපි විසින්ම දැන් අපි ගත්තොත් එහෙම අපි කිසිම ප්‍රාණියෙකුට හිංසාවක් කරන්නේ නැහැ. කිසිම ඒ වගේම මේ ප්‍රාණියෙක් කියපම මෙතන පක්ෂීන් ඒ වගේම මුර්ගීන් මිනිස්යන් මේ හැම කෙනෙක්ම අයිති වෙනවානේ. එතකොට මේ අපි මේ කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොකරමින් ජීවත් වෙනකොට මම හිතනවා ඒක මම විසින් කල්පනා කරන තව කෙනෙක්ගේ ආරක්ෂාව ජීවිත ආරක්ෂාව තමයි ලැබෙන්නේ කියන එක දැන් නිතරම අපි මනසෙන් හිතන්නේ. එහෙම වුණාම මේ ලෝකේ මෙච්චර මිනිමෙරුන් මෙච්චර සත්ව ඝාතන මෙච්චර විපර්යාසයන් සිද්ධ වෙන්නේ නැහැ කියන එක පිළිබඳව අපිට හිතන්න පුළුවන්. අපි ඒක මානසින් නිතරම කල්පනා කරන්න. අපි ඕනම තැනක අපි වෘත්තියක යෙදෙනකොට ගෙදර ඉන්න විට ඕනම තැනක අපි එහෙම කල්පනා කරනවා නම් අපිට පුළුවන් හැකියාව ලැබෙනවා ඒක අපිට ආරක්ෂා කරන්න. ඒ වගේම අපි ඕනම ආයතනයක ගෙදරක ඕනම තැනක සමාජයක අපි විශ්වාසනීයවන්තකම අපි නිරන්තර වශයෙන්ම මම එහෙම වෙන්නේ නැහැ කියන එක පිළිබඳ මම විශ්වාසනවන්තකම පිළිබඳව ගොඩනගා ගන්න ඕන. මම විශ්වාසය කඩ කරගන්නේ නැහැ කියන එක. අපි වගකීමක් මත ඒ වගකීම හරියටම අපි ඉටුකරන්න අපි බැඳිලා ඉන්නවා කියන එක පිළිබඳව දැනෙන්න ඕන. Tamanට ඒක දැනෙන්න ඕනේ. ඒ දැනුණාම Tamanට යම්කිසි දෙයක් බාර දෙනවා නම් යම්කිසි දෙයක් ඒකේ විශ්වාසනීයත්වය තබා ගන්න ඕන. සමාජයේ විසින් ඒ විශ්වාසනීයත්වය තමා වෙතට ගොනු වෙන්න නම් තමා ක්‍රියාකාරකම් කරන්න ඕනේ. එහෙම නම් තමන් ඒවා අවභාවිතා නොකොට තමන් හරියට කටයුතු කරන්න. උදාහරණයක් ගත්තොත් දැන් ඔෆිස් එක වගේ නම් අපි සාමාන්‍ය විදිහට ඒ අපිට දෙන බඩු භාණ්ඩ ආදී ටිකක් තියෙන ඒවා අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒවා අපේ පෞද්ගලික පරිහරණය සඳහා යොමු කරොත් මේක සමාජයටම කරන විශාල හානියක්. ඒ වගේම මහා අපරාධයක්. ඒක මහා පාඩුවක් සිද්ධ වෙනවා. ඒ වගේ තමන්ගේ මනසටත් ඒක ඊටාත්ම ගැටලු සහගත තත්ත්වයක් හා පිරිසුදු භාවයක් ඇති වෙන්නේ නැහැ. මම හිතනවා මේ කියන ඒවා පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා ඇති. ඒ ජීවිතය අපි ආරම්භ කරපුවාම ඒක ඒ විදිහට අපි හිතන්න පතන්න අපි පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි විවිධ ආකාරයෙන් පාසල ගත්තාම පුංචි ළමයෙක් වුණත් අපි සාමාන්‍ය විදිහට සහෝදරත්වයෙන් තමයි තමන්ගේ පන්තියේ ඉන්න ළමයි පිළිබඳව උන සහෝදරත්වයෙන් තමයි හිතන්න ඕනේ. ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් දිහා පිරිමි ළමයෙක් ගෑනු ළමයෙක් දිහා බලනකොට අපි සහෝදරත්වයෙන් මිත්‍රත්වයෙන් කල්පනා කරනවා නම් මේ අපේ සහෝදරයෝ මේ අපේ සමාජයේ ඉන්න අය මේ සමාජයට කොට ඒ වගේ මූලික වශයෙන් ඒ විදිහට පුංචි ළමයෙක් හරි හිතන්න ගොඩ නැගෙනවා නම් ඒක ගුරුවරයා ගොඩක් වගකීම තියෙනවා. දෙමව්පියන් ගොඩක් වගකීම තියෙන. එහෙම සමාජයකට දායාද කරන්න පුළුවන් හැකියාවක් වැඩිහිටියන් වශයෙන් අපිට තියෙනවා. ඒක අපි ඒක මනසින් අපි ගොඩනගා ගන්න ඕන දෙයක් ඒක. ඒක අනිවාර්යයෙන්ම අපේ ගෙදරක දරුවෙකුට උනත් අපි එසේ කියලා දෙන්න උවමනා තියෙනවා. ඒ සමාජය තුළ දායාද වෙනවා. ඒ වගේම තමයි අපිට විවිධ අවශ්‍යතා ඇති වෙනවා. විවිධ දේවල් වල ආසාවන් ඇති වෙනවා. ඉතින් ඒවා ඔස්සේ යන්න අපි
ගියොත් එහෙම අපි අමාරු වෙනවා. ඒ නිසා අපි සංසන්දනය කරන්න අවශ්‍ය නැහැ. අපේ ආර්ථිකයට ගැළපෙන ආකාරයට අපි අපේ රාමුව අපි හදාගන්න සිද්ධ වෙනවා. එහෙම වුණාම අපිට ගැටලු සහගත වෙන්නේ අපිට බොහොම සැහැල්ලුවෙන් අපේ ජීවනයේ ගොඩනගා ගන්න පුළුවන්. අපි තරඟකාරීත්වයක් ඇති වෙන්නේ වෙන කෙනෙක් වාහනයක් ගෙනපුවා වෙන කෙනෙක් ඉඩමක් ගත්තාම ලොකුවට ගයක් හදාගත්තා. සමහර අය ඒකට ඊර්ෂ්‍යා සහගත වගේ සිතුවිල්ලක් ඇති වෙලා ඊට පස්සේ ඒ සම්බන්ධ විශාල ක්‍රියාකාරකම් ගොඩක් කරලා වැරදි ක්‍රියාකාරකම් ගොඩක් කරලා ඊට පස්සේ අවසානයේ විශාල ලෙස මේ අර මම මුලින් කිව්වා වගේ සමහරට හොරකම් කරන්න පවා සිද්ධ වෙන අවස්ථා එනවා. ඒ වගේ අවස්ථාවල. එතකොට එහෙම වුණාම අමාරු වැටෙන හිර ගාල් වල වැටෙනවා. මෙන්න මේ தත්ත්වයන් මත වුණාම අපිට ඒ ආසාවන් පස්සේ යනකොට අපිට මේ ප්‍රශ්න වලට මුහුණ පාන. ඒ වගේම තමයි විවිධ උදාහරණයක් වශයෙන් ගත්තාම එහෙම දැන් තාත්තා වෙන අමුවක් කරා යනවනම් අම්මා වෙන ස්වාමියෙක් කරා හොයන යනවනම් ඒ පෞද්ගලික ජීවිත සම්පූර්ණයෙන් අවුල්. අද ලෝකේ දිහා බලන විට අපිට එහෙම පේනවා. ලංකාව දිහා බලන විටත් අපිට හැම විටම එවැනි ප්‍රශ්න තමයි ඇති වෙන්නේ. එතකොට ඒ වගේන් අපි මිදෙන්න හැකියාව නිරන්තරයෙන් අපි මේ මනසත් එක්ක තියෙන ගනුදෙනුවක්. ඒ හින්දා මේ මනසත් එක්ක අපි මේ ගනුදෙනුව කරපුවාම අපිට හරි සැහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අපේ රැකියාව, අපේ ඒ සියලුම දේවල් ඒ සමාජ ජීවිතයේ ඒ අරමුණට යන්න අපිට ඒවා බාධා පමුණු වෙන්නේ නැහැ. අපි විසින්ම අපි ඒවා හිතන්නේ මේ හැම දෙයකම මනස මුල් වෙන්නේ. හැම දෙයකම මනසයි මුල් වෙන්නේ. මේ මනස හරියට හදාගත්තොත් එහෙම අපිට බොහොම හොඳ පරිසරයක් ගොඩනගා ගන්න පුළුවන්. සමාජයට හොඳ පුජ්‍යලියක් දායාද කරගන්න අපිට අපි විසින්ම පුළුවන්. ඊට පස්සේ එහෙම හිතපුවාම තමයි සමාජය ලස්සන වෙන්නේ. මේ දැන් ඕනම සාමකාමී තත්ත්වයක් පවා ඇති වෙලා යන්නේ සාමකාමී යුද්ධය වගේ වැනි දේවල් ඇති වෙන්නේ මේ හැමතැනම යුද්ධයෙන් ඇති වෙන්නේ මේ මානසින් අපි හිතා ගන්න දේවල් නිසා. එන්න ඒ වගේ අවස්ථාවල අපි එහෙම ජීවත් වෙන්න ඕනේ. දැන් අද බලපහම සම්පූර්ණයෙන්ම දැන් උසාවි ගත්තාම පෞල් දික්කසාද නඩු අනන්තයි. ගොඩක් බලපහම අනියම් සම්බන්ධකම්. ඉතින් ඒව බලනකොට අපි කොතනද අපිට වැරදුනේ කියන එක පිළිබඳව දැනෙන්න ඕනේ. ඒ මුලින් අපි ජීවිතේ පටන් ගන්න අපි එතන ඉඳන්ම යන්න ඕනේ. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් ඕන අවස්ථාවක මේ අපිට මේ සමාජයේ ජීවත් වෙනකොට අපි බොහොම සත්‍යවාදී වෙන්න ඕනේ. සත්‍යවාදී වචන අපි කතා කරන්න ඕනේ. අපි ඒ සත්‍යවාදීත්වයට ගරු කරන්න ඕනේ. ඒ වගේම අපි නිහඬ විය යුතු තැන නිහඬ වෙන්න ඕනේ. අපි ওই වචනේ කියන හරි ශක්තිමත්. මේ වචනේ බොහොම ශක්තිමත් මේ දැන් අපි ඕනම අවස්ථාවක දැන් අපි පිරිතක් කියපහම ගෙදරක තුන්යන් රාත්‍රියක ඒකේ මහා පුදුම වචන ශක්තිමත් භාවයක් තියෙනවානේ ඒ වචනවල. ඒ පිරිත් බලේ පුදුම බලයක් නේ තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒ බල ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වචනේ බලය අපි රැකගන්න නම් මුලින් ඉඳන්ම අපි සත්‍යවාදී ලෙස කටයුතු කරන්න අපිට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ආයතනයක ඉන්න පුළුවන්, ගෙදරක වෙන්න පුළුවන්, සමාජයක වෙන්න පුළුවන්, ඕනම දෙයක වෙන්න පුළුවන්. ඕනම සමාජයක සමිතියක නේද? ඔය වගේ අවස්ථාවල අපි ප්‍රධානියාට සමහර වෙලාවට තව කෙනෙකුගේ කේලම් කියන්න පුළුවන්, තව කෙනෙකුගේ වැරදි ඒවා කියන්න පුළුවන්, නැති දේවල් උත්පලා කියන්න පුළුවන්. එතකොට ඒ ආයතන ප්‍රධානියා බලන ඒ කෙනා කෙරේ යම් ආකාරයකට බලන ආකාරයෙන් වෙනස් වෙලා ඔහු හරියට වැඩ කළත් සමහර වෙලාවට ඔහු කෙරේ බලන ක්‍රමවේදය වෙනස් වෙලා ඔහු සදාකාලිකම අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. දැන් මුලින්ම අපි ගත්තොත් එimhe දැන් අපි රාජ්‍ය සේවයට ඒවා පෞද්ගලික සේවයට හරි ගියපුවාම මුලින්ම ගියපුවාම එයා කෙරෙහි යම්කිසි මොකක් හරි කේලමක් කියලා එයාගෙන යම්කිසි ප්‍රතිරූපයක් ගොඩනගන්න යම්කිසි කෙනෙක් ඊර්ෂ්‍යාවට වෛරයට වෙන්න පුළුවන්, තරහට වෙන්න පුළුවන්. එහෙම ගොඩනගපුවාම ආයතන ප්‍රධානීන් විසින් ඔහු කෙරෙහි බලන්නේ විවිධාකාරයේ කෝණ වලින්. අන්න එතකොට ඔහුට ඒක අපහසුතාවයක් පත් වෙනවා. පසුව ඒක ඔහුගේ ක්‍රියාකාරීත්වයත් මත පසු කාලීන වෙනකොට ඔහු අධ්‍යක්ීන් මත ඒවා වෙනස් වෙන්න පුළුවන්. නමුත් අර ඒ වගේ දේවල් වල අපහසුකම් ඇති වෙන අවස්ථා බොහෝ දුරට තියෙනවා. එතකොට ඒ කේලම් කියන කෙනාගේ වුණත් මේ සාමාන්‍යයෙන් දුරට වෙන්නේ ඒ මනස එච්චර හොඳ නැහැ. ඒතේ ඌගේ අරමුණට උට යන්න හම්බෙන්නේ නැහැ. සමහර විට ඒක බොහෝ දුරට බලපාන්නේ එහෙමනි කියන පුජ්‍යලයට. අර එහෙම නොකියන පුජ්‍යලයා ඌ කරබාගෙන ඔහුගේ වැඩ ටික කරගෙන යනවා. ඌට ඔරොත්තු දෙන්න කටයුතු සලසන්න ඕනේ අරමුණට යනවා නම් නේ. දැන් අපි ඔහු කේලමක් කිව්වා කියලා
ඒ පුජ්‍යලයත් එක්ක රණ්ඩු සරුවල්ලා ගහගෙන බැනගෙන ගියපම තමන්මයි ඒක පිරිහීමටපත් වෙන්නේ. මේ වගේ ප්‍රශ්න තුල අපි කල්පනාකාරී වෙන්න ඕන. මම විසින් එහෙම හිතන්න පුළුවන්කම තියෙන්න ඕන. ඉතින් එහෙම වෙලාම තමයි අපිට දැන් ඒ වගේ අවස්ථාවල දැන් සමහරලාට අපි නොඑක් මේ විවිධාකාරයේ වැරදි බස් කියනවා. විවිධාකාරයේ අසභ්‍ය වචන කියනවා. විවිධාකාර එහෙම බැනවද ගන්නවා. ඉතින් එහෙම වුණාම ජීවිතේට හරි හානියක් සිද්ධ වෙනවා. ඉතින් ඒ අවස්ථාවේ කවුරු හරි බැන්නත් කවුරු හරි අපහසුතාවටපත් කරත් අපි ඒ වෙලාවේ අපිට ඒක අපි වැරදක් නැත්තම් අපිට පුළුවන් හැකියාව තියෙනවනේ මේ මට්ටමට අපි නොඇටී සිටින්න. يعني ඒක තමයි වටිනාකම මම හිතන්නේ. එහෙම වුණාම ජීවිතේ අපි අරමුණට යන්න පුළුවන් හැකියාව තියෙනවා. හැකි වුණත් අපිට ඒක තේරුම් කරලා දෙන්න පුළුවන් නම් බුද්ධිමත් යම් කිසි කෙනෙකුට පසු වෙලාවක හරි තේරුම් කරලා දෙන්න. ඒක ඔහු තේරුම් ගන්න නැත්නම් Taman නිස්සබ්ද කටයුතු කිරීම තමයි හොඳම දේ කියන එක පිළිබඳව තමයි මා දන්න ජීවිත අවබෝධය තුළ මා ඔබට මේ කියන්නේ. එතකොට ඒ ප්‍රශ්නේ අපිට ඕනම දෙයකට අපි විසින් ඒ අසභ්‍ය ලෙස බැනවදිනකොට කෙනෙක් අපි ඒකට ප්‍රතිචාර දක්වමින් අපිත් අසභ්‍ය ලෙස කියනවා අපිත් එතෙන්ටම වැටිලානේ. එතකොට අන්න ඒ පැති අපිට ගොඩක් දුරට තියෙන වගේම තමයි දැන් ඔය ප්‍රධාන වශයෙන් පන්ති කාමරයක් ගත්තාම දැන් පන්ති කාමරයක් ගත්තාම ළමයි ගුරුවරයා සමහර නිවාඩු දාන්න පුළුවන්. සමහරට පැවරුමක් වෙලා දෙන්න පුළුවන්. සමහර ඒ ළමයිට ඒ පැවරුම සිද්ධ කරන්න පුළුවන්. දැන් විවිධ වචන කතා කරන්නේ නැතුව විවිධාකාරයේ වැඩකටම නැති වචන වලින් විවිධ අපි දැන් කතා කරන සමාජයේ කවුරු හරි විවේචනය කරන. ඉතින් ඒ වගේ අවස්ථාවලින් වැළකීලා පන්ති ළමයෙක් නම් ඒ පැවරුම කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ඒ විෂයට අදාළ ඒ පාඩම තමන්ට කරන්න පුළුවන්. හැම කෙනෙක්ම එහෙම කරනවා නම් මේ සමාජයේ තියෙන ඔය මේ අධ්‍යාපන පිපාසය වුණත් බොහෝ දුරට අඩු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ළමයෙකුට මුලින් ඉඳන් ඒ දර්ශනීය ආකල්පයේ ගුරුවරයා විසින් දෙමව්පිය විසින් ඒක පෙන්නලා දුන්නා නම් මම හිතනවා එහෙම ලොකු දෙයකට අපිට මේ අරමුණකට අපිට යන්න පුළුවන් හැකියාව අපි තුල තියෙනවා. ඉතින් මෙන්න මෙවුවා අපි හදාගන්න. මේ මෙතන තමයි මේක තමයි විනය. ඒත් අපි මේ විනය දැන් ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් අපි මේ දැන් ඔය මම අර මුලින් කිව්වා වගේ අපි ඒ ප්‍රාණ මොනවාද විවිධ අද සමාජයේ තියෙන මිනිමෙරුන් ඒ වගේ විවිධ සත්‍යයන්ට කියන හිංසාවන් ඒවගෙන් අපි අයින් වෙලා ඒ වගේම අපි අනුන්ගේ දේපොළ පිළිබඳව තියෙන ආසාවන්ගෙන් අයින් වෙලා අපි විසින්ම අපි දහඩියන් හංසෙන් හරි හම්බ කරගන්න දෙයට අපි ඒකට අගය කරමින් අපි විසින් අපිට හැකි විදිහට අගය කරමින් ඒ වගේම තව කෙනෙකුගේ පෞ ජීවිතවලට හානි නොකර තව කෙනෙකුගේ වස්තු දේපවලට ඊර්ෂ්‍යා නොකරමින් නේ එහෙම ජීවත් වීමට අපිට හුරු වෙන්න පුරුදු වුණොත් අපේ ජීවිතේ මම හිතන අර අපේ අරමුණට අපිට ළඟා වෙන්න ලේසි ඒ වගේම තමයි අපි සත්‍ය වචන භාවිතා කරමින් අපි තව කෙනෙක් අපහසුතාවයටපත් වෙන්න නැතුව ආයතන ප්‍රධානීන්ට gedara ප්‍රධාන ඥාතීන්ට මේ හැම කෙනෙකුගේ හරහා ඔවුන්ගේ නැති දේවල් අපි පෙන්නමින් විවිධාකාර ඊර්ෂ්‍යාට වෛරයට නේ එහෙම පෙන්නමින් අපි එහෙම තව කෙනෙක් අපහසුතාවටපත් කරන්න නොහිතා අපි කටයුතු කිරීම තුළ අපිට යම්කිසි ගමනක් යන්න හැම දෙගොල්ලන්ටම මේක බොහෝ දුරට පහසුතාවයටපත් වෙනවා. හැබැයි මේ කරන හැම දෙයකින්ම ආපසු බලපුවාම එවැනි අපහසුතාවයටපත් කරන අයගේ ඒ වචන භාවිතාව තුළ කිසිම තේරුමක් නැහැ අවසානයේ බලනකොට. ඒක ජීවිතේ අවසානයේ බලද්දී පසුතැවීමක් තමයි වෙන එක Tamanටම තමයි ආමාශයක් බවට පත් වෙන්නේ. මුලින් ඉඳන්ම අපේ ප්‍රතිපත්තිකරුක රකින්නකොට සමාජය තුළ යම් දවසක මේව ඔක්කොම එකතු වෙලා යම් දවසක එනවා ඒක අගේ. ඒ අගේ විඳින්න පුළුවන්. ඒක විඳවන්න නෙමෙයි විඳින්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මේවා පිළිබඳව හොඳට කල්පනා කරලා අපි ජීවිතය හදාගත්තොත් අපිට පුළුවන් හැකියාව තියෙනවා මේ විවිධ ආකාරයට අපේ ජීවිතය හොඳ විදිහට ගොඩනගා ගන්න. එතනම තමයි මම හිතන්නේ විනය කියන එක තියෙන්නේ. එතනම තමයි මම හිතන්නේ හොඳ සීලාචාර භාවයක් තියෙන්නේ. එතනම තමයි ජීවිතයේ තුල විශ්වාසනීයත්වය කියන එක රඳා පවතින්නේ. ඒකම තමයි මිනිසුන්ගේ තියෙන නිහතමානීකම. මෙන්න මේ තුල මේ නිහතමානීකම ගොඩනගෙනකොට කෙනෙකුට ඇත්තටම පුළුවන් තමන්ගේ දැන් අපි දැන් ශිෂ්‍යයෙකුට වගේ නම්
ශිෂ්‍යයෙකුට ඒ දේවල් වලින් වෙනස් වුණොත් දැන් ඉස්කෝලේ අපේ ශිෂ්‍යයෙකුට දරුවෙකුට මේක හරි වැදගත් වෙනවනේ. ඒ වගේම අපේ සාමාන්‍ය සමාජය තුලත් අපේ මේ පුද්ගලයන්ට මේ හැම පුද්ගලයෙකුටම වැදගත් වෙන මේ දේවල් වලින් අපි වෙන් වෙලා කටයුතු කිරීම තුළ. එතකොට අපිට හොඳ උත්සාහයක් දරන්න පුළුවන් අපිට. අපේ අරමුණ කරා යන්න උවමනා අපි ගාව තියාගන්න පුළුවන්. මොකද අපේ අරමුණ තියෙන හොඳ අරමුණක් කරා ගමන් කිරීම. ඉතින් අරමුණට බාධා වෙන්නේ අර මම මුලින් කිව්වා වගේ අපි අර පුංචි දේවල් නේ උදෑසන නැගිටලා ඒ දේවල් කරමින් ඒ ජීවිතේ බඩ අද දවස ගැන අපි එහෙම හිතුවට එක දවසක කරන දේවල් මේවා ක්‍රමක්‍රමයෙන් හරියට අපි ඒ කරන පිළිවෙත් හරියට පුහුණු කරොත් එහෙම මේ ජීවිතයේ තුළට එන අරමුණ කරා යන්න හරි පහසුතාවයක් ගොඩ නැගෙනවා. මේ පහසුතාවය නැතුව යන්නේ විවිධ ප්‍රශ්න ගන්න හින්දානේ මනසට අපි අනුන්ගේ ප්‍රශ්න අනුන්ගේ දේවල් මේ ගන්න හින්දානේ තමන්ගේ ක්‍රියාකාරකම් හරියට සිද්ධ වුණොත් එහෙම ජීවිතේ හරි ලස්සන වෙනවා. එහෙනම් අපිට උත්සාහයක් දරන්න පුළුවන්. හොඳ උත්සාහයක්. හොඳ මේ අර ශරීරයට ව්‍යායාම දෙනවා වගේ ශරීරයට අපි ව්‍යායාම කරනවා උදෑසන. ඉතින් ඒ වගේ අපිට මේ හොඳ මනසටත් ඒ ව්‍යායාමය තමයි වැදගත්. අපි මනසින් මේවා හිතන්න බෑනේ. මනසටත් ව්‍යායාම දෙන්න ඕනනේ. ඒ ව්‍යායාම දෙනකොට අපිට පුළුවන් හැකියාව තියනවානේ විවිධාකාරයේ. දැන් අපි බෞද්ධ ආගමික කෙනෙක් නම් අපිට බණ භාවනා ආදී අපිට සිද්ධ කරන්න පුළුවන්. කෙටි වේලාවක් කරලා දැන් ශිෂ්‍යයෙකුට වගේ නම් එහෙම මට පාඩම් කරන්න ඕනේ කියලා පොඩි වේලාවක් අපි මනස එක්තෙන් කර ගැනීම සඳහා පොඩි භාවනාවක් කරන බෞද්ධයෙක් නම් වෙනත් ආගම් වල අය නම් ඒක තමන් මෙනෙහි කරමින් ආගමිකයේ කටයුතු මෙනෙහි කරමින් තමන්ට ඒ පොතපත අරගෙන පාඩම් කරන්න සිතට හොඳ ව්‍යායාමයක් අපිට දෙන්න පුළුවන් නේ. හැකියාව තියෙනවානේ. එතකොට හිත එතෙන්ට එක තැනකට අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා එතෙන්ට. අන්න එහෙම වුණාම අර දැන් අපි දැන් ගත්තොත් එහෙම දැන් අපි දැන් ටෝච් එකක් ගත්තොත් එහෙම රසදිය කෝප්පේ නැතුව බිච්චියකට වගේ එහෙම ගැවුවොත් එimhe සමහරට ඒක රැස් විසිරලා අනේ යන්නේ. ඒක නේද රසදිය කෝප්පේ දාලා හරියටම ගැහුවොත් ඒ කිරණ ඔක්කොම එකතු වෙලා එක තැනකට එන. ඒ වගේ තමයි මේ සිතේ තියෙන මේ විසිරුණ ගතිය උනහම සිතේ ශක්තිමත්භාවය නොමැති වෙනවා මං හිතන්නේ. ඒ සිතේ ශක්තිමත්භාවය අර ටෝච් එළිය අර රසදිය කෝප්පේ දාලා ඔක්කොම අර ශක්තිමත්භාවය එක තැනට අරන් ගාම හරි ශක්තිමත්නේ. එතකොට මම හිතනවා පාඩම් කරන දේවල් බව ශිෂ්‍යයෙකුට හොඳ මතක තියෙනවා. ඒ වගේම පුද්ගලයෙකුට උනත් අපි අරමුණක් කරා යනකොට අර විසිරුණු ගතිය යන්නේ නැතු වුනහම විසිරුණු ගතියෙන් ගියපුවාම ඒ විවිධ අරමුණු ඔස්සේ ගියපුවාම මේක මේ විනාශ වෙලා යනවා ඒ අරමුණ. එහෙනම් මේ අරමුණට යනවා නම් අපි ඒක තැනකට ගන්න අර ව්‍යායාම කරන්න. මොකද දැන් අපි දැන් එහෙම ගන්න බැරි හුඟක් දෙනෙක් අතින් වැරදි සිද්ධ වෙලා තියෙනවා නම් එතෙන්ට එන්න බෑ. මොකද තමන් බයයි නේ විවිධාකාරයේ තවට පෞරුෂයක් නෑ. ඒ පෞරුෂය හැදිලා නෑ. අර වගේ අර මුලින් කිව්වා වගේ අපිට අර විනය අපි හදාගත්තු නැති නිසා මම හිතනවා මේක හොඳට තේරෙන්නේ නැති. එහෙම වුණාම අපිට බයක් නෑ. හිතේ ශක්තියක් ගොඩ නැගිලා. මොකද අපිට චෝදනාවක් එන්න තැනක් නෑ. අපි බයක් එන්න තැනක් නෑ අපිට. එහෙම අපිට එහෙම උමනාවක් නෑ. යම් දෙයක් හිතන්න තරම් අපි සෑහළු වෙලා තියෙන අපේ අරමුණ කරා අපිට යන්න පුළුවන්. ජීවිතේ කොහොමද මේ අරමුණට අපි ළඟා කරගන්නේ කියන එක පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. එතකොට එහෙම වුණාම බොහොම මේ ශක්තිමත් වෙනවා මේ මනස. මේ මනස හොඳ ශක්තිමත් භාවයකින් යුක්තව කටයුතු කරන්න පුළුවන් හැකියාව අපිට ලැබෙනවා. ඉතින් එහෙම වුණාම තමයි අපිට අර විවිධ දෘෂ්ටීන් ඔස්සේ යන්න පුළුවන්. අපිට දැන් එහෙම වුණාම අපිට විවිධ දැන් අපි විශ්වවිද්‍යාලයකට ළමයෙක් ගිහපුවාම විවිධ දෘෂ්ටීන් ඔස්සේ තමන්ගේ විෂය කාරණා ඔස්සේ විවිධ ගවේෂණය කරමින් හොයමින් නේද? එහෙම අපිට යන්න පුළුවන් හැකියාව අපි ගාව තියෙනවා. ඉතින් ඒක මේ සමාජීය ජීවත් වෙන මිනිස්සුයෙකුට උනත් එහෙම තමන්ගේ දර්ශනයන් ඔස්සේ තමන් දකින දේ පිළිබඳව තමන් හොඳ දෙයක එතනට යන්න පුළුවන්. තමන් රැකියාව කරන තැන තමන්ගේ දරදොරේ තමන්ගේ දරුමුණුන් දකින්නවා තමන්ගේ දෘෂ්ටිවාදයේ තමන් හොඳ පුද්ගලයෙක් විදිහට දරුවෝ කල්පනා කරලා තියෙන තාත්තා හොඳයි, ගුරුවරයා හොඳයි, ආයතන ප්‍රධානියා හොඳයි කියන එන්නේ ඒ පෞරුෂය එතනින් කොට නැගෙන බලෙන් පෞරුෂය කොට නගන්න බෑ. නේද? කෙනෙකුට බලෙන් සර් කියා ගන්න බෑ. බලෙන් එහෙම කතා කරන්න බෑ. බලෙන් ඒ ගෞරවය ලබන්න බෑ. කෙනෙක් එනකොට මම එනකොට නැගිටපන් කියන්න අවශ්‍යතාවය ඒක දැනෙනවා.
අපේ ප්‍රතිපත්ති ගරුක තුල. එතකොට තමයි අපිට විවිධාකාරී දර්ශනයන් ඔස්සේ විවිධ නිර්මාණශීලීත්වයෙන් ගොඩනගලා හොඳ පුද්ගලයෙක් බවට අපිටපත් වෙලා අපේ කියන දේවල් වචනයක් කතා කරොත් ඒක පිළිගන්න ඕන පුද්ගලය අපි විසින් අපි හදා ගන්න ඕනේ. එහෙම නැතුව අපි මැදින් එහෙම අපි විවිධ වැරදි කරමින් අපිට ඒ දේවල් අපිට කරන්න අපහසුතාවයටපත් වෙනවා. මම හිතන්නේ මේක මම කෙටියෙන් සාකච්ඡා කරේ. මම හිතනවා මේකට ඔයාලා මම තව ඉදිරියටත් මේ වගේ ඔබලාට පෙන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේක පිළිබඳ ප්‍රතිචාර දක්වනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් දාන්න. ඒ කමෙන්ට් දිහා බලලා තමයි මම නැවතත් මේ වගේ තවත් මීට වඩා සාර්ථකව මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් දාන්න. දාලා ඊට පස්සේ ඒ අනුව ඔබලට මේක ගැළපෙනවා නම්, ඔබලට මේක හොඳයි නම් මම තවදුරටත් ඔබට මේ මා ලබාගත් උපදෙස්, මා ලබාගත් මේ ඒ වගේම මේ අත්දැකීම් මත මම පාසල් ගුරුවරයෙක් ලෙස මට පුළුවන් හැකියාව තියෙනවා ඔයාලට මේ මඟ පෙන්වා දෙන්න යම් අවස්ථාවල. ත්වන් සරණයි.